කොහොමද හැමෝටම welcome to my YouTube channel. ඉතින් මේකත් එක්ක රෝන්දේ යන්න මම ඔයගොල්ලන්ව ආදරෙන් එකතු කරගන්නවා. ඉතින් අද මගේ නිවාඩු දවස. මම හිතුවා හැමදාම මගේ නිවාඩු දවසේ මම මොනවද කරන්න කියලා ඔයගොල්ලන්ට පොඩි clips ටිකක් අරන් එනවා කියලා. ගොඩක් දවස් ඉඳන් මේ වීඩියෝස් කරන්න හිතන් ඉන්නේ. ඉතින් ටයිම් එකක් නැහැ ළමයි. මොකද සතිය හැම දවසම මම වැඩ. මම ඩුබායි වලනේ දැන් ඉන්නේ. ඉතින් අවුරුදු 5ක් විතර වෙනවා. ඒ කියන්නේ ස්ටෝරි එක ස්ටෝරි එක අරගෙන මම වෙන වීඩියෝ එකකින් එන්නම්. සතියට එක දවසයි ළමයි වැඩ තියෙන්නේ. වැඩ තියෙන්නම නිවාඩු තියෙන්නේ. සතියට එක දවසයි නිවාඩු තියෙන්නේ. ඉතින් ඒ නිවාඩු දවසේ වැඩ 100ක් තියෙනවා කරන්න. ඉතින් ඒ 100න් අඩුම තරම දෙකක්වත් කරගත්තා කියන්නේ මගේ හිතට ඕකේ. ඉතින් බලමු දන්නේ කොහොමද වැඩ ටික ඉවර කරගන්නේ කියලා. බලමු. කොච්චරක් යන්න තියෙනවද කියලා බලන්න. west in direction of Jumeirah. අඳුමක් තියෙනවා ඩ්‍රයි ක්ලීන් කරන්න දෙන්න. අඳුමක් දෙන්නවා. දැන් බලන්න යන්න වැඩි ඉස්සෙල්ලා පටන් ගත්ත වැඩි හරි ගියේ නෑ. මටත් පිස්සු මේ හරියන්නේ නෑලු. දැන් මොකද කරන්නේ? අපරාධ අලුතින් ගත්ත එක දවසයි යන්නේ. ඒකට මොකද කලර් එකක් වැටලා මොකද්ද නාස්ති වුණා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දැන් බලමු මං කොහෙද යන්නේ කියලා. බලන්නකෝ මං යන්නේ මගේ පොඩි වැඩකට. බලමු මේ වැඩේ කරගන්න පුළුවන් කමක් තියනවද කියලා. මං කරපු ට්‍රීට්මන්ට්ස් වගේක් තියෙනවා. ඒ ට්‍රීට්මන්ට්ස් ටික ආපහු ડોක්ටර්ව හම්බෙන්න ආවේ. බලමු. දවසේ භාගයක්ම මෙතෙන්ට ගිහිල්ලා. ඉතින් ඔයගොල්ලෝ දෙනවා නම් එන්න. මෙතන හොඳයි මේ ડોක්ටර්. බලමුත්‍ර වැටි කොහොමද කරගන්නේ කියලා. මම හිතන්නේ පොඩි එක වැඩයි මම හිතන්නේ කරගන්න පුළුවන් වෙන කමක් නැහැ. මේ වැඩේ හරි කරගමු. හිතා ගන්නත් බෑ අද මම ඕකේ. හරි හරි. මම පැත්තෙන් දාවිලා මට හිතා ගන්න බැරුව හිටියේ. මම ගන්දට එන්නේ. මේ පැත්තේ නෙමෙයි. Makeup baru gata. ඉතින් ළමයි අද දවසේ මෙහෙ ඇවිදලා දැන් ඇවිල්ලා ඉන්නේ නෑනව හම්බෙන්න. ඒ වගේම අපේ ජිංගි බිංගි ඉන්නවා. ඉතින් එයාව බලන්න ඇවිල්ලා ඉන්නේ ජිංගි බිංගිව. අනේ මාව පෙන්නන්නේ පාණි අංකල් කෙනෙක් වගේ අනේ. කොහෙද බබා ඔය අංකල් කෙනෙක් වගේ මොකද ඉතින් යකෝ තමයි ඉතින්. ඉතින් මේ අපි කන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙහෙමයි ළමයි අපේ මල්ලි එකන් ආව මෙතන බුෆේ එකක් තියෙනවා කියලා. හරිද? ඉතින් අපි බුෆේ එකක් තියෙනවා කියලා හොඳට බඩ පැලෙන්න කල්ලි කියලා වගේ තමයි යාවේ. හරි ඉතින් බුෆේ එක මොකද්ද උනේ? බුෆේ එක නෑ. බුෆේ එකට මොකද්ද උනේ? බුෆේ වර්තාතු. බුෆේ නෑ. ඉතින් ඒකයි. ඇවිදලා මගේ හැකුත් ඇවිදලා ඉතින් අපි මේ කොහොම හරි මල්ලිලාගේ ගාව තමයි ඉතින් අපි නැවතුනේ. ඉතින් ඔන්න ඔකයි උනේ. තමයි ඇවිල්ලා ඉන්නේ මල්ලි එකන් ආව චීනි කියලා දලසපුචාරි කියලා එකක්. හරිද මේකේ ලංකාවේ යෝ තියෙන කියලා එනවා බයිලයක් කරලා. හරිද? ඒ වුණාට ළමයි මේක ඇති ලංකාව නෑ. මං ආව ගමන් දැනගත්තා මේක මේ කේරළ එකක් කියලා. ඉතින් මෙන්න අපිට දුන්නා ස්ටාර්ටර් එකක්. ඉතින් වැඩක් නෑ. ඉතින් මෙන්න ටිකිලා ෂොට් එකකුත් දුන්නා මං හිතන්නේ. ඇති ටිකිලා ගන්න. යොම්මි මුන් දෙන එක ගාලානේ බම්මා. මම නෙමෙයි මෙයා අදින්නේ. ළමයි මේ මගේ බර්ත්ඩේ එක. මගේ බර්ත්ඩේ එක දවස් තමයි අද ඇවිල්ලා ඉන්නේ අපි. ඔයා ඒක බලන්න. යාර ගේන්න ගියම. එපා ඉතින් ගේන්න කියන්නේ. මේක මේ දැන් ඉතින් මේක ඉවර කරලා අපි යම් මගේ පොඩි කාමරේට ගන්න බඩුව වගේක් තියෙනවා මේ
බාස්කට්ස් වගේ තියෙනවා ගන්න. අපි ඒක ගන්න යන්න. හරිද?